channel. මගේ ආදරණීය යාළුවෝ හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද අපේ ගෙදර අවුරුදු සමරපුවේදී තමයි මම මේ වීඩියෝ එකකින් අරන් ආවේ. පළවෙනියට මොකද කරේ කියලා එහෙනම් අපි බලමු. ඔහොම තමා පාන්දර 4:04ට අපේ ගෙදර කිරි ඉතුරු වෙනවා. ඉතින් මේ විදිහට මම උදෙන්ම අලුත් ඇඳුමක් ඇඳලා බුදුහාමුදුරුවන්ට පහන තියන්න මල් කඩන්න තමයි යන්න හදන්නේ. ඉතින් මේ විදිහට තමයි මම ලෑස්ති වුණේ. මේ ලස්සන මලක් තියෙනවා. ඒකත් මම කඩාගෙන දැන් නම් උදේ 6ට විතර ඇති. අද අවුරුදු නිසා අපේ පරිසරය නම් හරිම ලස්සනයි වගේ තමයි මට නම් පේන්නේ. ඉතින් මේ විදිහට මම දෙපාන්දර පින්නට අවලා තියෙන මල් දැක්කම හිතට පුදුම සහනයක් තමයි දැනෙන්නේ. ඉතින් මේ වත්සුද්ද ගහේ මල් පිරීලා ගොඩක් තියෙනවා. ඉතින් මම මේ විදිහට ලස්සන මල් වට්ටියක්ම කඩා ගත්තා. ඒ මල් වට්ටිය තමයි මේ තියෙන්නේ. ඉතින් මං හරි ආසයි මේ මල් වට්ටිය බුදුහාමුදුරුවන්ට පූජා කරන්න. ඉතින් මේ විදිහට මම ගෙදර ඇතුළට ඇවිල්ලා ගෙදර හැම තැනටම දුම අල්ලලා බුදුහාමුදුරුවන්ට පාන තියන්න තමයි දැන් හදන්නේ. මේ පූජා කරපු හඳුන් කූරු එක නම් මාරම සුවඳයි. මේ වෙලාවේ නම් තිබ්බේ වැඩ අල්ලන්නයි ආහාර අනුභව කරන්නයි ගනුදෙනු කරන්න. ඉතින් මුලින්ම මම වැඩ අල්ලලා ඉතින් මගේ විද්‍යා පොත හොඳට කියව පාඩම. දැන් නම් හදන්නේ ආහාර අනුභවයට. ඊට පස්සේ අපි ආච්චිලා ගෙදර නෑගම් ගිහිල්ලා එහෙ ඉඳන් අපි ගනුදෙනු කරලා ලිඳත් එක්කත් ගනුදෙනු කරන්න තමයි හදන්නේ. අයියයි මායි ලිඳට මේ වගේ කාසි දෙකක් දාලා මුලින්ම ගත්ත වතුර එක ඇදලා ඒ වතුර එක බෝතලයකට පුරව ගත්තා. මේකේ නම් අපි කරන්න ඕන හරිනම් කලයකට වතුර පුරවන් ගිහිල්ලා ඒක සුදු රෙදි කඩකින් කට බැඳලා ඒක අවුරුද්ද අවසානයේට තියලා මේ කලේ වතුර අඩු වුණොත් අපිට අසුබයි කියලා තමයි අපේ ගෙදරට එහෙම හැඳින්වෙන්නේ. ඉතින් මේකේ වතුර ඒ ගානටම තියෙනවා නම් අපේ ගෙදරට සුබ වෙලා කියලා තමයි කියන්නේ. අතීතයේ ඉඳන් ඒ සාම්ප්‍රදායික පුරුදු අපි අනුගමනය කරනවා නම් කොච්චර හොඳද? වර්තමානයේ වන විට මේ සාම්ප්‍රදායික පුරුදු අපෙන් ගිලිහෙලා තියෙනවා. අද ඉතින් 14 නැකෙත්නම් මෙතනින් අවසන්. ඉතින් මම මේ විදිහට දවල්ට පොඩි ඩෙසර්ට් එකකුත් අරගෙන රෑ අපේ ගෙදර තිබ්බ පුංචි පාටියට අම්මට උදව් කරන්න තමයි හදන්නේ. ඉතින් මගේ වීඩියෝ එක මෙතනින් අවසానයි. ආලා මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා විතරක් මදි. කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා.